කපිලයියේ කපිලයියේ ඇයි උන්නේ කපිලයියේ පොඩ්ඩක් එනකො පල්ලෙහාට මොකටද බං අපි දෙන්නටම වැදගත් කාරණාවක් පල්ලෙහාට බහිනකො අනේ ඔහොම ඉතින් කියපන් ඉතින් ඒක කිසිම සද්ද කරලා කියන්න පුළුවන් දෙයක් නෙවෙයි පල්ලෙහාට එනකො කිව්වහම අනේ බම් මේ බොහොම අමාරුවෙන් වහල්ට නැගගත්තේ ඔහොම ඉතින් කියපන් මට ඇහෙනවා පල්ලෙහාට එන්නකො ඒක වැදගත් කාරණාවක් සිංහල තේරෙන්නේ නැද්ද පුට දැන් කියපන් මේ ටිකත් එන්නකො ඉතින් බැන්න යන්න නෙමෙයි යකෝ වැටුණා පිට්ටුද උඩ ඉඳන් පයින්ද දැන් ඇයි කපිලයි උඹේ අතේ රුපියල් 500ක් නැද්ද ගන්න තිබ්බනම් මම දෙනවා උඹට මේ වෙලාවේ අතේ මොකුත් නෑ උඹට මට දෙන්න 500ක් ඒක තමයි දැන් ඕක කියන්නද මට මේ අර උඩ ඉඳලා බහින්න කිව්වේ උදේ කලින්ල ගන්න කතා කරේ කලින්ල ගන්න වරින් ගන්න කොහේ වරේ මහලුඩට ඉතින් දෙව්වනි වගේ චරිතයෙන් මේ කපිලයි කියන්නේ මොකන්ද මගේ ගාන්ටන් සද්දයක් ඊ කිදේ කපි වරෙන් බවයි කපිලයි යන්නතුම ඉන්නසෙප්පේ කලාමලේ කපිලා මෙහාට වරෙන් කොබ ඇයි ඉන්න බංගු කලම් ගන්න නග බංගු මට උඩට ඉන්න කියලා කතා කරේ කල්ලි ඇත්තේ විතරවන්න වෙන්න ඇති අපිලා මෙහාට වංකු බං ඇයි උඹට නෙමෙයි මම හින්නවා කියන්නේ අයි මන් දෙමු අපිලයි 500 දෙයන්කෝ මොන 500ක්ද ඒ බම් මේ උද දෙක්කන් ආව උඹ සල්ලි දෙන්නනේ මට සල්ලි දෙන්න නෙමෙයි උඹට එන්න කිව්වේ සල්ලි නෑ කියන්නේ වෙන ගහනවා එහෙනම් 500යිදිම කියන්න තිබ්බනේ සල්ලි උඹත් ඒ නෑ කියලා හරි ඉතින් උඹ මට දිවට එන්න කියලා රුපියල් 500ක් නැද්ද කියලා ඒව මං උඩට එන්න කියලා නෑ කිව්වා එන්න ගහන්න ගලන්න එපා මං කපිලේ උඹ මොනේත් නේ මම්මා ඒ වගේ අසමන්දන් වැඩ කරන්නේ මේ අයිසිය කොල්ලෝ හඳුන්නේ උඹ දැනගනින් උඹට මං හොඳ කපිලන්නේ උඹ කපිලියා මොකද අච්ච කපිලියා බෙච්චා තෝ හිටට ගහලා පොල් වර්ධ ගත්ත කියලා හිතාගෙන හරිය තෝ වහන් ගාව කියලා හිතාගෙන ඉන්නෝ තෝ මං හින්දා වින්ඩෝවල කපිලියා පරේ පිච්චා වරේ වරෙන් එන්නේ උඹලත් වරේ උඩට වරේ අනේ කපිලියා ගාව 500ක් තියෙනවා කපිලියා ගාව කපිලියා 500 500 නෙමෙයි පරිස්සමෙන් ඵලයන් කියන්නේ එන්න කිව්වේ ඔය බලන්න උණුකට දිරලා තියෙන මම නිමන්ද කරගන්න බං කපිලියා යන්න ගමෝන්දේ මං කියනවා තෝ කොච්චර කපිලියා දැනගන්න මම මෙච්චර නම් කාලේ ඉඳන් ගමේ ජීවත් වෙලා මේ හිච්චා ගලන් ඉන්නේ පහළිය මම ඉවුතේ මම ආයේ මම තප්පනේ මං උගේ දන්නලා වැටින්නේ ඉන්නේ ආයේ කපිලියා මට කතා කරන්න පළයන් කරන්න බං මට කිව්වා මම ඉස්සෙල්ලා මම යන්නේ හරිය මේ හිතන මේ කෙලවල කවුරුත් එහෙම